හලෝ ගයිස් ඔන්න ඉතින් අද නම් මං ආවේ දවසක හවසක කාලය ගත වෙච්ච විදිහ මේ අපි ගියා චීස් කේක් කන්න. ඒක මාරම රසයි. ඔන්න ඉතින් ඊට පස්සේ අපිට තව බඩු වගේක් ගන්න මතකනේ. ඒක ගන්නත් ගියා මේ ෂොප් එකට. මේ කඩේ චූටි වුණාට ඇත්තටම බඩු ගොඩයි. මොනවද ගන්න කියලා හිතා ගන්න බැරි තරම්. එන්නේ ඊට පස්සේ අපේ බඩුත් අරගෙන අපි ආයෙ යුනියකට ආවා. ඊට පස්සේ මම ගෙදර ගියේ වන වීඩියෝ කරගන්න හම්බුන්නේ නැහැ මට. මේ තියෙන අපේ අයියාගේ පීස්සා රෙසිපි එක. එකම දවසේ වෙච්ච හින්දා මම ඉතින් ඒකත් ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්නවා කියලා හිතුවා. ඇත්තටම පිළිවෙලමට රසට වියන්න පුළුවන් නේද? හැමෝම පවුලේ එකතු වෙලා ඉතින් දෙයක් වෙනකොට මේකේ අවුට්පුට් එකත් ඉතින් හරි ලස්සනයිනේ. බලන්න ඉතින් ඔයගොල්ලෝ අන්තිමට මේකේ අවුට්පුට් එක කොහොමද මොනවා කියන්නේ කියලා මම ඔයාලත් එක්ක රෙසිපි එක ෂෙයා කරගන්නම්. මේක ඇත්තටම කිව්වොත් අපේ අයියාගේ අයිඩියා එකකට තමයි හදන්නේ. එයා තමයි මේ ප්‍රමාණවත් කියන්නේ. අනන පිටියන දේවල් කරන්නේ මම අම්මා. සෝස් ජාති නම් මම ඉතින් හැදුවා බඩු වෙනන දින ඒවා නම් ඉතින් තාත්තනේ කරන්නේ. එතකොට හැමෝම දැන් එකතු වෙලා තමයි මේකට උදව් කරන්නේ. එතකොට හැමෝගෙම සහයෝගයෙන් හදන මේ පීසා එකේ රස ඔයගොල්ලෝ හිතන්න කොච්චරක් ඇද්ද කියලා. හැමෝම ඉතින් එකතු වෙලා දෙයක් කරනකොට ඒක ඉතින් ඇත්තටම අහස හිතෙනවා නේද? මුලින්ම ඉතින් අපි කරන්නේ මේ වගේ පීසා ඩෝ එක හදාගන්න එකනේ. ඉතින් ඒකට ඕන කරන ඉන්ග්‍රීඩියන්ට්ස් මම මේ වීඩියෝ එකට ඇඩ් කරන්නම්කෝ. ඉතින් මෙහෙම අනලා අපි මේකට හොඳට තේ චුට්ටක් දාලා වහලා තියන්න ඕනේ චුට්ටක් පිපෙන්න. මේකට අපි ඊස් පාවිච්චි කරන්නේ. හැබැයි එහෙමයි කියලා මේකෙන් මෙලෙක් ගතිය අඩු වෙන්නේ නැහැ. හොඳට තියෙනවා. පුදුම තරම් රස. ඇත්තටම කිව්වොත් අපි ඊස් දාන්නේ නැත්තේ ටිකක් බඩු පිපිලෙම යනවනේ ඒකෙ හින්දා. හැබැයි චීසුත් නැති වුණාට මේ වගේ චීස් සෝස් එකක් නම් දානවා. චීස් රසටම එනවා පුදුම තරම් රසයි ඒකත්. ඔයගොල්ලෝ try කරලා බලන්නකෝ. චීස් නැහැ කියලා ආයේ පීසා නොකා ඉන්න ඕනේ නැහැ. අපිට පීසා කන්න පුළුවන් විදි ඕන තරම් තියෙනවා. ඊස් නැහැ කියලත් කිසිම ප්‍රශ්නයක් නැහැ. රසට හදාගන්න පුළුවන්. පොඩි බේකින් පවුඩර් ප්‍රමාණයක් තමයි ඕනේ වෙන්නේ. ඒ විතින් ඕනේ ගෙදරක තියනවනේ. ඉතින් අපිට රස පීස් එකක් හදාගන්න පුළුවන්. පොඩි වෙලාවයිනේ යන්නේ. චූටි වෙලාවක් හරි වැඩියෙන් යන්නේ. පිටි ඩෝ එක පොඩ්ඩක් අපි වහලා තියනවා පිපෙන්න වගේ. ඒකට තමයි වෙලා යන්නේ. ඉතින් අපිට ඒ අතරතුර අපි පීස් එකට දාන්න මේ වගේ සෝස් එක අපිට මේ ඕනේ ගන්න ලුණු මාළු මිරිස් දාන ජාති ඕන එකක් කපා ගන්න වෙලාවක් තියෙනවානේ. එතකොට ඉතින් ලොකු අවුලක් එන්නේ නැහැ. අපි අද මේක හදන්නේ මීට් බෝල්ස් දාලා. ඔයාලට පුළුවන් චිකන් ෆ්‍රයි කරලා ගන්න. නැත්නම් මීට් බෝල්ස් සොසේජස් කැමති දෙයක් දාන්න පුළුවන්. නැත්නම් ෆුල් වෙජ් පීස් එකක් වුණත් හදාගන්න පුළුවන්. මෙන්න මේ මතක් කරලා මෙන්න මේ සෝස් එකත් හදලා දාන්න. ඔන්න පේනානේ මම ඔයාලට කිව්වේ කිසිම වෙනසක් නැතුව හොඳට ඇදෙන විදිහටම පීසා ඩෝ එක ගන්න පුළුවන් කියලා. බලන්නකො ඉතින්. ඊට පස්සේ ට්‍රේ එකට මෙන්න මේ විදිහට දාලා තුනී කරන්න තමයි තියෙන්නේ. අපි මේක අපේ ගෙදර තියෙන කේක් හදනවන්න එහෙම තමයි හදන්නේ. ඒකේ තියෙන ට්‍රේ එකේම තමයි හැදුවේ. ඉතින් ඒකින තමයි ඩෝ එක ගොඩක් තුනී වෙලා ලොකු පීස් එකක් වගේ පේන්නේ. ඉතින් ඔයාලටත් පුළුවන් මේක try කරලා බලන්න. ඔයගොල්ලෝ මේ වගේ ලොකු ට්‍රේ එකක් නැති වුණත් තියෙන පොඩි ට්‍රේ එකකට හරි අවන් එකට දාන්න පුළුවන්. එකට දෙපාරකට හරි දාලා හදාගන්න. එච්චර රසයි. ඔයගොල්ලෝ අද නම් බලන්නකො මේකේ රස කොහොමද කියලා. කඩෙන් ගන්න පීස් එකකට වඩා රසයි මේක. ඇත්තටම අපි ගෙදරමනේ හදන අපි දාන්නේ මොනවද කියලා අනිත් එක පීස් දාන්නෙත් නැහැ. චීස් එහෙම යන්නෙත් නැහැ. ඉතින් ඒකෙන් හින්දා අපිට බජට් එකට ෂේප් වෙන්න මේක රසට හදාගන්න පුළුවන්. බලන්න ඉතින් එක ජාති එකතු වෙලා මේකේ ලස්සන පේන විදිහ එක. ඉතින් ඔයගොල්ලෝ අනිවාර්යෙන් මේක try කරලා බලන්න. මේ දාන්නේ බිත්තර. ඔයගොල්ලෝ මේකට ඉස්සුණක් දාන්න පුළුවන්. මට කලින් කියන්නම තුනන් සීෆුඩ් රසට එක ෆ්ලේවර්ස් වලින් හදාගන්න පුළුවන් ඉතින්. ඔයගොල්ලෝ එක විදිහට එක ජාති දාලා try කරලා බලන්න කොහොමද රස කියලා. මේ තියෙන ෆයිනල් අවුට්පුට් එක පුදුම තරම් සුවඳයි මාරම රසයි.